හෙලෝ ගයිස්, අද අපි යන්නේ බෙල්වුඩ් යන්න අපි දාගත්තේ හරියටම පෙබරවාරි 4 නිදහස් දවසේ. එදා ගත්ත ක්ලිප් ටිකක් එකතු කරලා තමයි මේ vlog එක හදලා තියෙන්නේ. ඉතින් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා අපිත් එක්ක එකතු වෙන්න මේ වගේ vlogs දිගටම බලන්න. එහෙනම් අපි යන් vlog එකට මොකද වෙන්නේ කියලා බලන්න. දැන් වෙලාව 8:20යි. 7ට තමයි යනවා කිව්වේ. 7ට ඇවිල්ලා ඉන්න කිව්වා මේ දැන් තව තාම කික්වත් නැහැ. මම බලාගෙන ඉන්නවා දැන් 8:20යි 7ට යනවා කිව්වේ. තාම නැහැ. ඉතින් ආර යාළුවා අපිට ඉන්නේ. ඇතිරන් දරුවන් උපදින්නේ. ඔන්න දෙයියනේ කියලා 9 වෙනකොට කට්ටිය ආවා. ඊට පස්සේ ඉතින් අපි යන්න පිටත් වුණා මෙහෙන්. මෙන්න අපේ සෙට් එක. පවර් ස්ක්වාඩ් රයිඩර්ස්ලා ටික. මං හිතන්නේ බයික් 17ක් විතර අපිත් එක්ක සෙට් වුණා මේ බෙල්වුඩ් යන ගමනට. ඉතින් හරි අමාරුයි මේ බයික් එක රයිඩ් කරන ගමන් ෆෝන් එකනුත් තනියම වීඩියෝ කරගන්න. මාර්ග නීති වලට පුළුවන් තරම් අපි යවන්නත වෙලා අපේ සාමාන්‍ය වේගයක් තියාගෙන අපි ඉස්සරහට ගියා. ලක්මවගේ පුතා දිවිදෙනවා පුදා අම්මේ අම්මේ ලක් අම්මේ. මෙතන නම් එපා වුණා මේ ටිපර් එක පිටිපස්සෙන් යන්න ගිහිල්ලා ගල්වැලි හොඳ සංග්‍රහයක් අපි කට්ටියටම හම්බුණා. පුළුවන් තරම් ඉවසන් ගිහිල්ලා බැරිම තැන මෙයාව ඉස්සර කරලා යන්න අපි තීරණය කළා. නැත්තම් ගල් වැලි වලින් අපිව හොඳටම නෑ වුණා. ජයමාවතයි අප සතු පැහැදිලි මගයි යායුතු. අපි දැන් පේරාදෙනියේ කැම්පස් එක පාරේ පොඩ්ඩක් නවත්තලා අපි පොඩි රෙස්ට් එකක් ගත්තා. බයික්ස් ටික පොලිමර නවත්තලා බලන්නකො ඉතින් අපේ ක්ලබ් එකේ බයික්ස් ටික කොහොමද තියෙන්නේ කියලා. ඔය තියෙන්නේ මගේ එක. කොහමද බයික් ටික සුපිරියක් නේ. එතන රෙස් කරලා ඉවර වෙලා අපි ආපහු අපේ ගමන යන්න පටන් ගත්තා. වංගු ගොඩක් තියෙන පාරවල් දිගේ ඉස්සරහටම අපි ගියා. මේ පැත්තේ වටේ පිටේ නම් හරිම ලස්සනයි. කඳු වලින් වට වෙලා වංගු තිබ්බත් අපිට ලොකු මහන්සියක් දැනෙන්නේ නැහැ වටේ පිටේ ලස්සනත් එක්ක. ආපදා දවස්වල නාය ගියපු තැනුත් පහු කරගෙන මේ විදිහට අපිට යන්න උනේ. බලන්නකො වෙලා තියෙන විනාශය. ඊළඟට අපි රෙස් කරන්න නැවතුනේ මෙන්න මේ වගේ ලස්සන හුලං කපොල්ලක් මැද්දේ. අමුතුම පොඩි පින්නක් එක මාරම වෙනම වයිබ් එකක් මෙතන තිබ්බේ. ඒක නම් වචනෙන් කියන්න විදියක් නැහැ. ඒ ෆීල් එක ගන්න නම් ගිහිම බලන්න ඕනේ. වෙනම ෆීලිං එකක් ඒක. කට්ටියම ඉතින් එතන පොඩ්ඩක් නතර වෙලා ඊට පස්සේ ආපහු අපේ ගමන යන්න පිටත් වුණා.
මේ විදිහට වංගු පාරවල් ගොඩාක් මැද්දෙන් ඇවිල්ලා බෙල්වුඩ් පේන තැනක ඕපන් ෆීල්ඩ් එක. ඉතින් අපි බයික් ටික පේලියට නතර කරලා තව පොඩි රෙස්ට් එකක් අරගන්නවා. ඉන්නේ අපේ සෙට් එක. දැන් අපි බයික්ස් ටික හිරුගේ කිරණයි උණුහුම දෙන්නේ සඳුගේ සෙවණයි සිහිල බෙදන්නේ කරදිය පොකුණයි රැකවල්ලන්නේ එතන රෙස් කරලා ඉවර වෙලා අපි ආපහු පටන් ගත්තා බෙල්වුඩ් වලට යන්න. මේ වගේ ලස්සන පාරවල් ටිකක් මැද්දෙන් තමයි බෙල්වුඩ් වලට යන පාර වැටලා තියෙන්නේ. තව අනිත් පැත්තෙනුත් පාරක් තියෙනවා. ඒනට අපි තෝරගත්තේ මේ පැත්ත. කට්ටිය එනවා පිටිපස්සෙන්. අපි වෙන්නේ එක දජයක් යට ඒසේ නාරොක් වෙන්නේ යන යන තන ජයෙන් ජය ලබන්නේ ඒ අභිමානෙන්. මේක නම් මාරම ලස්සන පාරක්. පයින් කැලයක් මැද්දෙන් මාර ලස්සනට වැටලා තිබ්බ පාරක්. ජය වන්දා ලෝභේ තජලෙලවා අපේ අපි එනවා මගේ අම්මේ නෑ පෙරදුම් ලබා ලක්මවගේ පුතා දිවි දෙනවා පුදා අම්මේ අම්මේ ලක් අම්මේ. උඩට ආවහම මෙන්න මේ වගේ view එකක් තමයි තිබ්බේ. මාරම ලස්සනයි. ඉතින් වටේම පේනවා. අපේ බයික්ස් මෙතන දාලා අපි දැන් උඩහට යන්න හදන්නේ. මෙතනින් උඩටත් තව යන්න ඕනේ. ඉතින් එදත් ගොඩාක් සෙනග හිටියා. ඇවිල්ලා ඔයාලත් ගිහින් බලන්න. මාරම ලස්සන ප්ලේස් එකක්. අප සතු පැහැදිලි මගයි යායුතු සැමබාධා බිඳන් යමු අත්වැල් බැඳන් සීමාව ආකාශය වේ ජයවන්දා ලෝභේ රජලෙලවා අපේ අපි එනවා මගේ අම්මේ නෑ පැරදුම් ලබා ලක්මගේ පුතා දිවි දෙනවා පුදා අම්මේ සිරිලක් අම්මේ ජය වන්දා ලෝභේ රජලෙලවා අපේ අපි එනවා මගේ අම්මේ අපි ඉතින් උඩ ලස්සන බලලා ඉවරලා පල්ලෙහාට බහින්න පටන් ගත්තා. මොකද අපිට ඊළඟ ගෝල් එකක් තිබ්බා වික්ටෝරියා බලන්න යන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට අපි පල්ලෙහාට බහින්න පටන් ගත්තා වික්ටෝරියා යන්න රැ වෙන කලින්.
අපි යනකොට වෙලාව 4:00 පහු වෙලා ඒක හින්දා මෙතනින් ගේට් එක වහලා මෙතනින් එහාට යන්න නම් 4:00ට කලින් එන්න ඕනේ. මොකද අලියන හින්දා මෙතනින් පාර වහනවා. ඉතින් අපිට වුණා මෙතනින් වික්ටෝරියාව බලලා ඩෑම් එක නම් මෙතෙන්ට පේන්නේ නැහැ. හැබැයි මාරම ලස්සන view එකක් තියෙනවා හවසට. මෙතනින් ඉතින් වික්ටෝරියාවේ සුන්දරත්වයේ විඳලා අපි ඉතින් ආපහු එන්න පිටත් වුණා. දැන් නම් හොඳටම කරුවල වැටලා තියෙන්නේ. අපි ඉතින් හිමීට වැඩි තදබදයක් නැතුව කාටත් කරදරයක් වෙන්නේ නැතුව අපි හිමීට අපේ පාඩුවේ අපි ආවා. ආපහු එන අතරමඟත් පොඩ්ඩක් නැවතුවා පොඩි බ්‍රේක් එකක් ගන්න කට්ටියටම අයින් කරලා කට්ටිය නවත්තගෙන පොඩ්ඩක් ලයිට් එක එහෙම පොඩ්ඩක් මන් දාන්න කිව්වා පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න. මේ තියෙන බයිට් එක ලස්සනට වීඩියෝ ක්ලිප් එකට ආපු හැටි. එක තැනයි මේ නිහිතට තියෙන්නේ. විරිය ඇති රන්දරුවන් උපදින්නේ. ඒලෙන් බලසේනා බිහි වෙන්නේ. එක දජයක් යට ඒ සේනා රොක් වෙන්නේ. යන තැන ජයෙන් ජය ලබන්නේ. දැන් අපේ ට්‍රිප් එකේ අන්තිම අදියරට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි කුරුණෑගල ලේක් එකට පොඩ්ඩක් දැම්මා. එතන පොඩ්ඩක් නැවතිලා යන්න ඕනේ කියලා රෑ. ඉතින් මෙන්න මෙහෙම තමයි රෑට ලේක් එක පේන්නේ. ඈතින් පේනවා ලස්සනට කුරුණෑගල ඇතුගල. අපි මෙතනින් පොඩ්ඩක් බ්‍රේක් එකක් අරගෙන ගෙවල් වලට ගියේ. ඉතින් අපේ vlog එක මෙතනින් ඉවරයි. subscribe කරලා නැති කට්ටිය channel එක subscribe කරලා එහා පැත්තේ bell icon එකත් click කරලා අපිත් එක්ක set වෙන්න මේ වගේ තව vlogs බලන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. bye.